ඔයා ලස්සන වෙන්න කැමතිද? ඔයා ලස්සන දේවල් වලට කැමතිද? ඇත්තටම ලස්සන කියලා ඔයා නිර්වචනය කරන්නේ මොකක්ද? මම මේ කතා කරන්නේ වාණිජ ලෝකයේ ආර්ථික ලාභ අරමුණු කරගෙන පමණක්ම ලස්සනට දීලා තියෙන වටිනාකම සහ නිර්වචනය ගැන නෙමෙයි. අපිට ඇහැට පේන, කනට දැනෙන, කොටින්ම කියනවා නම් අපි එක්කෙනාට ආවේනික විදිහට අපේ පංචේන්ද්‍රයන් වලින් අපි ගන්න දත්ත පදනම් කරගෙන අපි හිතින් ඒවට දෙන වටිනාකම් සහ විඳීම් ගැන. ඒ දෙන වටිනාකම් සහ විඳීම් ධනාත්මකයි නම්නේ අපි ඒවට කියන්නේ ලස්සනයි කියලා. මම කිව්වොත් මේ ලස්සන නැත්නම් අලංකාරය දෙපැත්ත කැපෙන කඩුවක් වගේ කියලා ඔයා පිළිගන්නවද? හැමෝම එක පිම්මට තරඟයක් පස්සේ වේගයෙන් දුවනකොට අසාධාරණකම්, අවුල් සහගතකම්, හරි වැරදි මේ හැම දෙයක්ම පිරුණු ලෝකයක ඇත්තටම අලංකාරය වැදගත් දෙයක්ද? අපි ලස්සන අවතක්සේරු කරනවා නම් මං හිතන්නේ අපි එතනින්ම ගොඩක් වරද්දගෙන. ලස්සන කියලා කියන්නේ సౌందర్యාත්මක අත්දැකීමක් පමණක්ම නෙවෙයි. ඒක මානව ඉරණම පවා ඉතා විශාල ලෙස හැඩගස්වන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන් ඉතා බලවත් දෙයක්. ඔයා කවදම හරි දවසක ලස්සන දෙයකින් සම්පූර්ණයෙන්ම යටපත් වෙලා ගිහින් තියනවද? ඒක ලොමු දැහැ ගන්නවන ඇහුවම ඇඟේ හිරිගඩු පිපෙන විදිහේ සංගීත ඛණ්ඩයක් වෙන්න පුළුවන්. ඔයාට වචන වලින් පැහැදිලි කරන්න අමාරු ධර්මයේ හැඟීමක් ඇති කරන රූපයක්, සිතුවමක් හෝ නිර්මාණයක් වෙන්නත් පුළුවන්. සමහර විට හිතේ පිරීලා තියෙන පීඩනය, කාංසාව මොහොතකට අමතක කරවන තරමේ ලස්සන පරිසරයක් වෙන්නත් පුළුවන්. ලස්සන බලවත් දෙයක් නෙවෙයි නම් ඒ අවස්ථාවවලදී අපි මත ඇති කරන ඒ වචනවලට පෙරලන්න අමාරු බලපෑම ඇති වෙන්නේ ඇයි? ඔයා ඒ ගැන මීට කලින් හිතලා තියෙනවද? දොස්තෝයෙව්ස්කි කියන්නේ ලස්සන ගැන හරිම ශ්‍රේෂ්ඨ පාඩමක් අපිට උගන්වපු දාර්ශනිකයෙක්. ඔහු කියන්නේ අලංකාරයට ලෝකයක් වුණත් බේරගන්න පුළුවන් කියලා. හැබැයි ඒ සිත් ඇද ගන්නාසුළු වාක්‍ය ඇතුලේ ලස්සන ගැන කතා කරන්න පුළුවන් හොඳ සහ නරක දෙකම තියෙනවා. ඔහු කියන විදිහට ලස්සනට ආලෝකමත් පැත්තක් වගේම අඳුරු පැත්තකුත් තියෙනවා. ආලෝකමත් පැත්ත ධනාත්මක බලපෑමක් ඇති කරනවා වගේම තමයි ඒකේ අඳුරු පැත්ත විනාශයට හේතු වෙනවා. අපි ඒ ගැන ටිකක් කතා කරමු. ලෝක ඉතිහාසයේ කී වතාවක් මිනිස්සු ලස්සන දේවල් නිසා, ලස්සන අදහස් නිසා, ලස්සන පුද්ගලයෝ, ලස්සන නායකයෝ, ලස්සන සිහින වගේ දේවල් වලට වශී වෙලා ඒව සැනසීමක්, ගැලවීමක් කියලා වරදවා තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්න ගිහිල්ලා ලොකු විනාශයක් වුණාට පස්සේ ඒක උගුලක් බව තේරුම් අරගෙන තියනවාද? බලය, පාලනය, උසස් බව පවා ලස්සනට දෙවැනි වුණ අවස්ථා නැත්නම් පාවා දුන්න අවස්ථා තියෙනව නේද? දොස්තෝයෙව්ස්කි කතා කරන මේ විරුද්ධාභාසයට අනුව ලස්සනට මානව අත්දැකීම් ඉහළ මට්ටමට ඔසවා තියන්න පුළුවන් වගේම බලාපොරොත්තු සුන් කරලා අඩියටම ඇද දමන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා ලස්සන කියන දේ උදාසීනව රස විඳින දෙයක් විතරක්ම නෙමෙයි. අපි ඒක අනිවාර්යෙන්ම තේරුම් ගන්න ඕන. මොකද අපි ලස්සන වැරදි විදිහට තේරුම් ගත්තොත් සහ ඒකේ බලය අවතක්සේරු කරොත් අපි ලස්සන නිසා සැනසෙනව වෙනුවට අපි ලස්සනේ වහලුන් බවට පත් වෙනවා. ඒ නිසා ලස්සන කියන්නේ සාහිත්‍යමය సౌందర్యාත්මක අදහසක් විතරක්ම නෙමෙයි. අපි නොදැනුවත්වම අපේ ජීවිතවලට බලපෑම් ඇති කරන දෙයක්. අපි ආකර්ෂණය වෙන දේවල්, අපි අගය කරන දේවල්, අපි හඹා යන දේවල් මේ හැමදේම තීරණය වෙන්නේ අපි ඒවයි දකින ලස්සන මත. ලස්සන සමහර වෙලාවට මිරිඟුවක් වගේ වෙලා අපිව ඇත්තටම වැදගත් අර්ථවත් දෙයකට ගෙනියනවා වෙනුවට වටිනාහාරයක් නැති පිටතින් ලස්සන තියෙන වටිනාකමින් අඩු දේවල් වලට අපේ අවධානය යොමු කරනවා. ඒ නිසා අපි ලස්සන අර්ථ දක්වන්නේ කොහොමද? අපි ඒක පිළිගන්නේ කොහොමද කියන එක ගැන අපි හැමෝම තනි වශයෙන් හිතන එක ඉතා වැදගත් වෙනවා. හැම කෙනෙක්ම ඒ කෙනාට ආවේනික විදිහට විවිධ දේවල් වල ලස්සන දකිනවා. ඒ විදිහට ලස්සන දකිද්දී ඒකේ තියෙන ගැඹුර, හරය, ප්‍රයෝජනය, ඒ වෙනුවෙන් අපිට වැය කරන්න සිද්ධ වෙන දේවල්, ඒකේ තියෙන බලපෑම මේ හැමදේම සලකලා තීරණය කරනවා නම් ඇත්තටම යමක් ලස්සනයිද කියලා ලස්සනේ තියෙන භයානක බව මගහරව ගන්න අපිට හැකියාව ලැබෙනවා. මතු පිට ලස්සන දිහා විතරක් බැලීම භයානක ප්‍රතිඵල වලට අපිව අරන් යනවා. ඒ නිසා තමයි ලස්සන ගැඹුරින් දැකෙන්න අවශ්‍ය වෙන්නේ. එහෙමනම් සැබෑ ප්‍රශ්නය තමයි ඔබ හඹා යන්නේ කුමන ආකාරයේ ලස්සනක්ද කියන එක. මොකද ඒක වටහා ගත්තේ නැත්නම් මේ ප්‍රශ්නයට පිළිතුර සමහර විට ඔයාගේ මුළු ජීවිතයම නිර්වචනය කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ලස්සනේ දෙපැත්ත කැපෙන කඩුවේ පැති දෙක තමයි වර්ධනය සහ විනාශය. එහෙම බැලුවහම ලස්සන කියන්නේ අපි විසින් නිරීක්ෂණය කරන දෙයක් විතරක්ම නෙවෙයි. අපිව ක්‍රියාත්මක කරන, අපිව පොළඹවන දෙයක්. වැරදි ආකාරයේ ලස්සනකට අපිව ඇදිලා යන්න ඉඩ දුන්නොත් ඒකෙන් නොදැනුවත්වම අපිව පාලනය කරන්න පටන් ගන්නවා. ලස්සන හිතක්, තියුණු බුද්ධියක්,
හොඳ තර්කන හැකියාවක් එක්ක ලස්සන තීරණ ගන්න පුළුවන් මනසක් සැබෑවටම ලස්සන දේවල් තෝරගන්නවා. හැබැයි ඒක එක් මනෝභාවයන් තුල, විවිධ සදාචාරයන් තුල, විවිධ සංස්කෘතීන් තුල ලස්සන විදිහට දකින දේවල් සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව සම්බන්ධතාවලට, ආදරයට, අර්ථවත් බවට, ජීවිතයට දෙන වටිනාකම් වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම බැලුවහම අලංකාරය කියලා කියන්නේ ප්‍රියජනක දේවල් විතරක්ම නෙමෙයි. ඒක ඇතුලේ අපිට නොපෙනෙන සියුම් බලහත්කාරයක් තියෙන්නත් පුළුවන්. අපිව උසස් කරන අලංකාරය සහ අපිව වහල් කරන අලංකාරය අතර වෙනස හඳුනගත්තේ නැත්නම් අපි අපේ ආශාවන්ගෙන් නොමග යන්න පුළුවන්. එහෙමනම් ගැලවීම ලබා දෙන අලංකාරයයි විනාශය ළඟා කරන අලංකාරයයි අතර වෙනස හඳුනගන්නේ කොහොමද? සමහර විට සැබෑ ලස්සන දුක් වේදනා සියල්ලම අයින් කරපු සතුට විතරක් තියෙන දෙයක්ම නෙමෙයි. ඔයාගේ ජීවිතයේ වඩාත්ම ලස්සන අර්ථවත් අත්දැකීම් ගැන මතක් කරලා බලන්න. ඒ හැම එකකම තිබුණේ 100% සතුටු අවස්ථා විතරක්ම නෙවෙයි නේද? දුක, මහන්සිය, කඳුළු, කැපකිරීම, ඉවසීම මිශ්‍ර වෙච්ච අත්දැකීම් ගණනාවක් ඔස්සේ ගිහින් තමයි අපි අර්ථවත් සතුටුදායක අවස්ථාවන් වලට අවසාන වලට ළඟා වෙන්නේ. සැබෑ ලස්සන මතු පිටින් විතරක් නෙවෙයි. ඒකට බරක් තියෙනවා. පරිත්‍යාගයක් ආවැදිලා තියෙනවා. බිලිඳ දරුවෙක් රැකබලා ගන්න අම්මා කෙනෙක්ගේ සහ ඇයගේ ආදරයේ අලංකාරය පේන්නේ එයාගේ තියෙන මුදු මුලක් වගේ පමණක්ම නෙමෙයි. වෙහෙස, නිහඬ විඳදරා ගැනීම, සමහර විට දරුවා රැකබලා ගැනීම වෙනුවෙන් ඇතිවන ආත්මාර්ථය, මේ හැම දෙයකම එකතුවක් තමයි උත්තරීතර ලස්සන මාතෘත්වය කියලා කියන්නේ. විශිෂ්ට කලා නිර්මාණයක් තුළ තියෙන්නේ අපිට ඇහැට කනට පෙනෙන දැනෙන ලස්සන විතරක්ම නෙමෙයි. වෙහෙස, සැකය, වේදනාව, කැපකිරීම සමහර විට අවුරුදු ගණනාවක උත්සාහය වෙන්න පුළුවන්. අලංකාරය ඕනවට වඩා පහසු නම්, කිසිම වෙහෙසක් නැතුව ළඟා කරගන්න පුළුවන් නම්, ඕනවට වඩා අතාත්වික විදිහට පරිපූර්ණයි නම් ගොඩක් වෙලාවට ඒ අලංකාරය බොරුවක්. සැබෑ අලංකාරය ඇතුලේ මොනවාම හරි පරිත්‍යාගයක් තියෙනවා. සැබෑ අලංකාරය ඇතුලේ යම් ආකාරයක අයකිරීමක් තියෙනවා. ඒක කාලය වෙන්න පුළුවන්, ශ්‍රමය වෙන්න පුළුවන්, වෙහෙස වෙන්න පුළුවන්, මොනවාම හරි පරිත්‍යාගයක්. නමුත් අවසානයේදී ඒ පරිත්‍යාගයෙන් පස්සේ අපිව ඒක විසින් ධනාත්මකව පරිවර්තනය කරනවා, ශක්තිමත් කරනවා. ඒ නිසා ඔයා හඹාගෙන යන දේවල් මොන විදිහේ අලංකාරයක් තියෙන දෙයක්ද කියලා පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න. ඒක මොහොතකට විතරක් ඔයාට හොඳ හැඟීමක් ඇති කරන නමුත් හරයෙන් හිස් අලංකාරයක් නම් ඔයාට ගමන වැරදිලා. ඒක ඔයාට අභියෝග කරන, වර්ධනයට ඔයාව තල්ලු කරන, හරවත් අවසානයක් ලබා දෙන දෙයක් නම් ඔයා ඉන්නේ හරි පාරේ. ලස්සනට මිලක් තියන්නේ ඇයි? වෙන විදිහකින් ඇහුවොත් සත්‍ය සහ වේදනාවන් වෙන් කරන්න බැරි ඇයි? උදාහරණයකට සමාජ මාධ්‍ය සහ අලෙවිකරණ ප්‍රයෝග ගන්නකො. සමාජ මාධ්‍යවල අලෙවිකරණය තුළ අපිට පේන්නේ පරිපූර්ණ ජීවිත, පරිපූර්ණ සම්බන්ධතා, පරිපූර්ණ සතුට, පරිපූර්ණ පෝෂණය, පරිපූර්ණ සාර්ථකත්වය. නමුත් ඇත්තටම සැබෑ ජීවිතවල මේ මාධ්‍ය වලින් අපිට පෙන්වන පරිපූර්ණත්වය තියනවද? හැබැයි මේ කෘත්‍රිම පරමාදර්ශ විදිහට පෙන්වන දේවල් එක්ක තමන්ගේ ජීවිතය සංසන්දනය කර කර ඉස්සරහට යනකොට ඇත්තටම අපිට හම්බ වෙන්නේ මොකක්ද? ඒ ලස්සනද? නැහැ. ඒවා එක්ක බලද්දී අපිට ප්‍රමාණවත් නොවන බවක් දැනෙනවා. මොනවා හරි දෙයක් අතුරුදහන් වෙලා කියලා දැනෙනවා. ඒ ඇයි? අපි දුක් වේදනාවන් අයින් කරපු අලංකාරයක් පිටිපස්සේ හඹාගෙන යන්න ගිහින් අවසානයේදී හිස් බව සහ බොරු අලංකාරය තුල හිර වෙනවා. එතකොට මේ මාධ්‍ය වලින් පෙන්වන ලස්සන රැවටීමක් නෙවෙයිද? හැබැයි සමාජ මාධ්‍ය වලින් සහ අලෙවිකරණ ප්‍රයෝග වලින් පෙන්වන ඒ අලංකාර දේවල් පිටිපස්සේ තියෙන වෙහෙස, මහන්සිය, කැපවීම, දරා ගැනීම, ඉවසීම, මිල මේවත් එක්ක ඒ දේවල් වල අලංකාරය දකින්න පුළුවන් නම් සහ ඒවත් සලකලා බලලා සංසන්දනය කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් වෙනවා ඒ කියන ලස්සන දේවල් පාවිච්චි කරලා ඇත්තටම තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න. තමන් එකතු කරගන්න අවශ්‍ය මොනවද, අවශ්‍ය නැත්තේ මොනවද කියලා හරියට තීරණය කරන්න. ඒ අනුව සාපේක්ෂව විඳින්න පුළුවන් දුක අඩු කරගෙන දරන්න පුළුවන් ප්‍රමාණයට ජීවිතයට දේවල් එකතු කරගෙන අලංකාරය හොයාගන්න අපිට පුළුවන්. නීතිවලට මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බෑ. බය කරලා මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නත් බෑ. වේදනාවට පත් කරලා සම්පූර්ණයෙන්ම අපිව පරිවර්තනය කරන්නත් බෑ. මොකද පොඩි හරි ඉඩක් ලැබුණු ගමන් මිනිස්සු ආයෙමත් කලින් හිටපු තැනට එනවා. හැබැයි ප්‍රතික්ෂේප කරන්න බැරි තරමට ඇත්තටම හරේනොත් පිටිනුත් ලස්සන දේවල්
මිනිස්සුන්ව ඔවුන්ට නොදැනුවත්වම සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. නමුත් නියම ලස්සන හොයාගන්න හැම වෙලේම පහසු වෙන්නේ නැහැ. මොකද ඒක හැම වෙලේම තියෙන්නේ අපිට බැලූ බැල්මටම පේන තැන්වල නෙමෙයි. විවිධ දේවල් වලට යට වෙලා සැඟ වෙලා වෙන්න පුළුවන්. විවිධ කැපකිරීම්, කාලය, ඉවසීම වගේ දේවල් පිටිපස්සේ වෙන්නත් පුළුවන්. ඒ නිසා ගෝලීය තරගයක් පිටිපස්සෙන් හැල්මේ දුවන අපිට ඒක නොපෙනෙන්නත් පුළුවන්. අපි අතින් ඒක නොසලකා හැරෙන්නත් පුළුවන්. ඕනවට වඩා අපේ අවධානය වෙනතකට යොමු වීම, ඕනවට වඩා උපහාසාත්මක වීම, අනවශ්‍ය විදිහට බය වීම වගේ දේවල් නිසා ලස්සන මගහැරෙනවා වෙන්නත් පුළුවන්. ලස්සන කියන්නේ සැරසිලි වලට විතරක් නෙවෙයි, බාහිර අලංකාරයට විතරක් නෙවෙයි. අනවශ්‍ය දෙයක්ුත් නෙවෙයි, අවතක්සේරු කරන්න දෙයක්ුත් නෙවෙයි. සමහර විට අපේ හැකියාවයි බලාපොරොත්තු සුන්වීමයි අතර තියෙන එකම දේ ලස්සන වෙන්නත් පුළුවන්. කලාව, ස්වභාව ධර්මය වගේ දකින්න විඳින්න පහසු දේවල් වල විතරක්ම නෙවෙයි, මිනිස්සුන්ගේ දුක් වේදනාවල් වල පිටිපස්සෙත් ලස්සන තියෙන්න පුළුවන්. ඔයා ජීවිතයේ අඩියටම වැටුණු කෙනෙක් නම්, ආය හදාගන්න බැරි තරමටම බිඳිලා ගියපු කෙනෙක් නම්, ඒ ඉරිතැලීම් වලට යටින් සැඟවුණු අලංකාරයක් තියෙන්නත් පුළුවන්. සමහර විට ඔයාගේ මිදීම, ගැලවීම ආරම්භ වෙන්නේ එතනින් වෙන්නත් පුළුවන්. ඒ විදිහට අඩියටම වැටිලා එතනින් ලස්සන හොයාගෙන ඉහළටම නැගපු මිනිස්සු ඕන තරම් ඉන්නවා. මොකද දොස්තෝයෙව්ස්කි කියන විදිහට අලංකාරයට පුළුවන් ලෝකේ බේරගන්න. හැබැයි ඒ අපි ඒක දකින්න ඉගෙන ගත්තොත් විතරයි. ඒ නිසා ඔබේ ලෝකේ බේරගන්න මුලින්ම ඔබේ අලංකාරය නිවැරදිව දකින්න ඉගෙන ගන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමුවෙමු. ඔබට ජය.